ඒ වගේම isopropyl ඊට පස්සේ අපේ ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක කොජික් ඇසිඩ්. ඉතින් කොජික් ඇසිඩ් ඩිප්ලොමේට් අරන් තියෙන්නේ. මේ ටිකෙන් තමයි අපි සෝප් එක හදන්න යන්නේ. ඔයා ගන්න බේස් එක ප්‍රිසර්වේටිව් නැත්නම් අනිවාර්යෙන් ප්‍රිසර්වේටිව් වර්ගයක් දාගන්න. එහෙම නැත්නම් ප්‍රිසර්වේටිව් දාලා තියෙන බේස් එකක් නම් ගත්තේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට සෝප් එක හදාගෙන යන්න පුළුවන්. එහෙනම් අපි සෝප් එක හදන්න යමු. ඉතින් ලිපේ මේ වගේ හට්ටියක් තියාගෙන මද ගින්දරේ ඔගොල්ලෝ වතුර ටික රත් කරගන්න. හොඳට මතක තියාගන්න ගොඩක් ගින්දර තියන්න එපා. එහෙම වුණොත් සූප් එක හරියට ගන්න බෑ. ඒකේ ගොඩක් එයා බබල්ස් එන්න පුළුවන්. ඒ නිසා මද ගින්දරෙන් තමයි මේක ඔයා මෙල්ට් කරගන්න ඕනේ. ඉතින් මේම බීකරේ තියලා සෝප් බේස් එක සම්පූර්ණයෙන් මෙල්ට් කරගන්න ඕනේ. ඔගොල්ලෝ ළඟ බීකර්ස් නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. රස්නෙට ඔරොත්තු දෙන මොන හරි වීදුරු භාජනයක මේක හදාගන්න පුළුවන් ගෙදරදීම. ටිකක් වෙලා මෙම් තියෙනකොට මේක සම්පූර්ණයෙන් මෙල්ට් වෙලා එනවා. ඉතින් හොඳට ඔක්කොම ටික මෙල්ට් වෙලා එනකම් ඉන්න. එතකම් කිසිම දෙයක් මේකට දාන්න යන්න එපා. ඒ වගේම තමයි ඔගොල්ලෝ ටිකක් මෙල්ට් වෙලා එනකොට මේ වගේ මේක කලවම් කරන්න. එතකොට මේකේ එයා බබල්ස් ෆෝම් වෙනවා නම් ඒ ටික චුට්ටු චුට්ට කැඩිලා යනවා. මෙන්න මේ වගේ ටිකක් කලවම් කරගෙන ඉන්න සම්පූර්ණයෙන්ම මේක මෙල්ට් වෙනකම්. මේක සම්පූර්ණයෙන් මෙල්ට් වුණාට පස්සේ තියෙන්නේ ඊළඟ දේ තමයි අපේ කොජික් ඇසිඩ් එක මේකට දාගන්න එක. ඉතින් කොජික් ඇසිඩ් ටික මේකට දාගෙන ඒ ටිකත් හොඳටම කලවම් කරගන්න සම්පූර්ණයෙන්ම මේක